අයිබෝවන් යාළුවනේ, අද මම හදන්නේ ඉතාමත් සොෆ්ට් සහ රසවත් බටර් කේක් එකක්. මේක ගෙදර ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක්. එහෙනම් අපි හදන්න පටන් ගමු. මුලින්ම බටර් එකට සීනි එකතු කරගෙන ලයිට් සහ ෆ්ලෆි වෙනකල් හොඳින් මික්ස් කරගන්න. මේ පීවර තමයි බටර් කේක් එක මෘදු වෙන්නේ, ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ බීට් කරගත් මිශ්‍රණයට අපි බිත්තර එකින් එක එකතු කරමින් ඒකටම අපි වෙන්ලා දාලා හොඳට බීට් කරගන්නවා. සීනි ටික දී වෙනකල් අපි මේක බීට් කරගන්න ඕනේ. ඒ බීට් කරගත් මිශ්‍රණයට අපි බේකින් පවුඩර් සහ පිටි 3 පාරක් හලාගෙන ඒක කොටස් දෙකකට බෙදලා එක කොටසක් මේ මිශ්‍රණයට දාලා හොඳින් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තියාගත්තු ඉතුරු පිටි සහ බේකින් පවුඩර් මික්ස් එක ආයෙත් මේකට දාලා හොඳට ස්පැචුලා එකකින් ෆෝල්ඩ් කරගන්නවා. අපි මෙහෙම ෆෝල්ඩ් කරගන්න ඕනේ, බීට් කරගන්න යන්න එපා. අවසානට පිටි ටික දාලා හොඳට ෆෝල්ඩ් කරගත්තු ඒ මිශ්‍රණය අපි සූදානම් කරගත් කේක් ට්‍රේ එකට දාලා කලින්ම උණු කරගත්තු oven එකේ සෙල්සියස් අංශක 175ට විනාඩි 40ක් බේක් කරගන්න ඕන. මම මේ කියන උෂ්ණත්වය oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. විනාඩි 35කට විතර පස්සේ ටූත්පික් එකක් වල ගහලා බලන්න. ටූත්පික් එකට බැටර් එක අලලා නැත්නම් කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා එක oven එකෙන් බාගන්න. මෙන්න රසවත් බටර් කේක් එක සූදානම්. මේ රෙසිපි එක try කරලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් like කරලා share කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් හමු වෙමු.